විශ්වාසයක් සත්‍යයක් වීමේදී තව ගොඩක් දුර යන්න ඕන. තව හිතන්න ඕන. කල්පනා. අපේ සමාජේ ගොඩාක් අය ඉන්නේ විශ්වාසවල. සත්‍යයේ යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන විශ්වාසවල සත්‍යය තුළ. හැම විශ්වාසයක්ම පින්වත්නි සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි සත්‍යයක් නම් ඒක විශ්වාස කරන්න ඕන. මේක තරමක් හිතලා තේරුම් ගන්න ඕන කාරණාවක්. අද අපේ සමාජයේ ගොඩාක් බෞද්ධයෝ සත්‍ය හොයාගෙන යන වෙනුවට පුංචි පුංචි විශ්වාස වල රැඳිලා ඉන්නේ. දැන් බලන්න එක නෝනා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ අපේ පවුල නැත්තටම නැති වෙන්න කවුදෝ මිනිහෙක් අපේ ඉඩමට මොකක්ද මතුරලා දාලා කියලා. මං කිව්වා ඔයා කොහොමද ඒක දන්නේ? ඒ කියන්නේ යාගේ පවුල, දරු පවුල ඔක්කොම නැත්තටම නැති වෙලා යන්න මතුරලා තඹ තහඩුවක් දාලායි කියලා කිව්වා. ඉතින් මං ඇහුවා නෝනා කොහොමද ඒක දන්නේ? ඔයාත් දැම්මේ? නෑ නෑ මං දැම්මේ නෙමෙයි අපේ පවුල විනාශ වෙන අපේ හැඳනේ. ගතනවා මේ මම කොහොමද ඔයා දන්නේ? නෑ අපේ හැමදෙරනේ මේ ශාස්ත්‍රකාරයා කිව්වේ. ශාස්ත්‍රකාරයෙක්. මම ශාස්ත්‍රකාරයෙක් කොහොමද දන්නේ? පින්වත්නි අද අපේ රටේ ගොඩාක් අය මේ විශ්වාසවලටම අහුවෙච්ච හින්දා පැත්තක ඉන්න නිකම් මිනිස්සු සල්ලි හොයනවා. ඔය ඇත්තන්ට ඒක ශාස්ත්‍රකාරයෝ ගාවට යන්න එපයි කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඔය ඇත්තන්ට ඕන නම් ඔය ඇත්තෝ යන්න. මොකද උනුත් ජීවත් වෙන්න එපා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ඔළුව අවුල් කරගන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කියනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා මංගලං පච්චේති නෝ කම්මා උපාසක චණ්ඩාලයාගේ ක්‍රමය. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා කෙනෙක් තමන්ගේ ජීවිතයේ තමන්ගේ කර්ම ශක්තිය අනුව තමයි තීරණය කරන්නේ. අපි කරපු පින පව අනුව අපේ කර්ම ශක්තිය අනුව තමයි අපේ ජීවිතේ තීරණය වෙන්නේ. අපි හොඳ තැනකට යනවද අපි නරක තැනකට යනවද කියන අපේ කර්ම ශක්තිය සහ කර්ම ශක්තිය අතීත කර්ම ශක්තිය සහ බුද්ධිමත් විදිහට අවබෝධයෙන් ජීවත් වීම මත තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. පෞල් ජීවිතේ සාර්ථක වෙන්නේ. සමාජ ජීවිතේ සාර්ථක වන්නේ. තමන්ගේ ජීවිතේ සාර්ථක වන්නේ. තමන්ගේ අධ්‍යාපනික ජීවිතේ සාර්ථක වන්නේ. ඒ තමන්ගේ බුද්ධිමය ස්වභාවය අනුව කර්ම ශක්තිය අනුව. ඒකට බුදුහාමුදුරු කියන්නේ. එතකොට උපාසක චණ්ඩා ස්වභාවය තමයි මේ බුදුබණේ කියන එක පිළිගන්නේ නැතුව අර වෙනත් මේ විචූර්ණ වැඩවලට යනවා. ඒ කියන්නේ දැන් මෙයාගේ දරු පවුලම විනාශ වෙන්න කවුදෝ කෙනෙක් මතුරලා මේකක් දාලා කියලා එයා හිතන් ඉන්නේ. එතකොට ඒක විශ්වාස කරනවා මේ මිනිස්සයා. ඒක ගැන හිතන ඒක ඇත්ත කියලා හිතනවා. පින්නත් එහෙම කරන්න පුළුවන් නම් කෙනෙකුට යම්කිසි කෙනෙකුට එහෙම කරන්න පුළුවන් නම් මේ බුද්ධ ආගම බොරු වෙන්න එපායි. බුදුහාඳුර කියනවනේ එහෙම කරන්න බෑ කියලා. ඔය ඇත්තන් ලබා උපන් ඔය ඇත්තන්ගේ කර්ම ශක්තිය වෙන මිනිස්සෙකුට පුළුවන් ද තඹ තහඩුවක් දාලා නැති කරන්න. ඒක විශ්වාස කරන්න බෑ. බුදුබණ පිළිගන්න බෞද්ධයෙකුට ඕක පිළිගන්න බෑ. හැබැයි උපාසක චණ්ඩාලයෙක් ඕක පිළිගන්නවා. එයා ඉන්නේ පල්ලෙහා තත්ත්වකනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමන් කරන වැඩ කටයුතු තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ධෛර්යයෙන් බුද්ධිමත්ව වැඩ කරන්න. බුදුහාමුදුරුවෝත් එහෙමයි. දැන් බලන්න ලෝකේ කාලසටහනකට වැඩ කරපු නායකයෝ ඉන්නවද කියලා? ආගමික නායකයෝ. ඔය ආගම් හැම එකක්ම හදාරලා බලන්න. ඔය කිසිම ආගමික නායකයන්ට ටයිම් ටේබල් එකක් නැහැ. කාලසටහනක් නැහැ. බුදුරජාණන් වහන්සේ නැමැති නායකයාට කාලසටහනක් තිබුණා. කාලසටහනකට අනුව ජීවිතය සකස් කරගත්ත විශිෂ්ට නායකයෙක් තමයි බුදුහාමුදුරුවෝ. අනිත් කිසිම ආගමික නායකයෙකුට එහෙම කාලසටහනක්වත් නැහැ. ඔය කිව්වයි කියලා කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධිමත් විදිහට කල්පනා කරලා ජීවත් වෙන්න ඕනේ. අවබෝධයෙන් සමාජය තුල ජීවත් වෙන්න ඕනේ.
Taman නොදන්න දෙයක් තියෙනවා නම් දන්න කෙනෙක් ගාවට යන්න ඕනේ. එහෙම නැත්නම් උපදේශකයෙක් ගාවට. දැන් බලන්න අද දැනුමයි වැදගත් වෙන. උපදේශකයෝ වෙනම ඉන්නවා. දැන් පෞල් උපදේශකයෝ ඔෆිස් හදාගෙන ඉන්නවා. ඒ උපදේශකයන්ගෙත් පෞල් අවුල්. ඒ වුණාට ඒවට වෙනම උපදෙස් දෙනවා. දැන් බලන්න මේ සියලුම උපදේශ දුන්නේ අපේ පන්සලෙන්. අද මිනිස්සු හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා හාමුදුරුවෝ ගාව ඇත්ත කතා කරලා තමන්ගේට උපදේශයක් ගන්නෙ නැහැ. අද ගොඩාක් උපාසක චණ්ඩාලයෝ හාමුදුරුවන්ට ඒව මේවා පූජා කරලා හාමුදුරුවන්ගෙන් හොඳ නම ගානේ මේ දාගේ හාමුදුරුවෝත් ඉතින් කියනවා. පූජා කරනවනේ. ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා හොයන්නේ. අපේ සමාජය තුල එදා බෞද්ධ සමාජය තුල ගිහි ගෙදර ප්‍රශ්නත් පන්සලට අරන් ආවා. හාමුදුරුවෝ එක තැන් තැන් වල කියන්න ගියේ නැහැ. ඒක ඒගොල්ලන්ගෙන් අහලා එයාලට අවශ්‍ය උපදේශ දුන්නා. එහෙම තිබෙන සමාජය. අද මිනිස්සු පන්සලට එන්නේ පින් ගන්නට. මිනිස්සු හිතාගෙන ඉන්නේ පන්සලේ තියෙන ගස්වල පින් තියනවා කියලා. පන්සලේ තියෙන පස්වල පින් තියනවා කියලා. පන්සලේ තියෙන ගස්වලවත් පස්වලවත් නැති පින් තියෙන්නේ මනසේ. මනස නිකම්ම තිබුණට වැඩක් නැහැ. මානසික අවබෝධයකුත් ඕනේ. ඒ නිසා අපේ ওই සංස්කෘතිය එහෙම කියනවා ඔළුවේ පහන තියන් ඉන්න එපා කියලා. කාට හරි කියලා විසඳුමක් ගන්නට කියලා. ඉතින් අද මගේ ධර්ම දේශනා මීට වැඩි දික් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි පැහැදිලි කරේ පින්නත් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපාසක චණ්ඩාල සූත්‍රයේ එක කොටසයි. උපාසක චණ්ඩාල ගති ටිකක් තමයි මේ පැහැදිලි කරේ. තව තියෙනවා උපාසක පද්ම. ඒවා වෙන බණකති. අද මේ උපාසක චණ්ඩාල ගති සිරිත් වලින් අපි කීපයක් කිව්වා. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔයත්න්ට තව දුරටත් පොතපත කියවලා හදෑරීම සඳහා මම මේ කියන්නේ. අස්සද්දෝ හෝති පළවෙනි කාරණාව. දුස්සීලෝ හෝති දෙවෙනි කාරණාව අපිට විස්තර කරන්න බැරි වුණා. කෝතුහලික මංගලිකෝ හෝති විස්මයන වැඩවලට තමයි හරි ආස. විස්මය දනවන වැඩවලට තමයි ආසුපාසකයන්. පන්සලේ ගියාම පන්සලේ නිකන් මොකක් හරි විස්මය දනව විජ්ජුම්බරයක් තියෙනවනේ පුදුම සද්ධාාවක් තියෙන්නේ. මොකද්ද මේ කරලා තියෙන විඥාව කියලා ඒකට හොයන්නේ. ඒ උපාසක චණ්ඩාලයාගේ හැටි. එතකොට විස්මයටපත් වුණාට කමක් නැහැ. මේක විස්මයක්. මේක සත්‍යයක් නෙමෙයි කියලා තේරුම් ගන්නවා උපාසක චණ්ඩාල නොවන කෙනා. ඒ වගේම මංගලං පච්චේති නොකම්මං ඊතෝචපන බහිද්දා දක්ඛිනේ යං ගවේසති කියලා බුදුහාමුදුරුවෝ මේ උපාසක චණ්ඩාලයාගේ ගති ස්වභාව පහක් පෙන්නනවා. ඒ පහම කලවම් කරලා තියෙන වෙලාවේ හැටියට කීපයක් මම මේ අත්තන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා ආද මේ ධර්ම දේශනාව විශේෂයෙන්ම අපිට මේ කරුණු කාරණා මේ අත්තන්ට පැහැදිලි කරලා දීමට අවස්ථාව ලැබුණේ. සම්පත් වීරරත්න මහත්මයා චමරි නිල්මිනී මහත්මියත් මේ දෙපළගේ දායකත්වයේ ඇතුව රංජුල පුතාගේ ඇතුව සියලු දෙනාගේ දායකත්වයේ ඇතුව මේ සිද්ධ කර පින්කම. ඒ වගේම ඔය ඇත්ත මේ පින්කම තවත් පින්කමක් බවට පත් කරනවා. ඔය ඇත්තොත් බණ අහලා අහන ගමන් මේ රටේ ඉන්න අනෙක් මේ අය ඇත්තන්ටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දෙනවා. අන්තර්ජාලය තුලින් ලෝකයේ ඉන්න අයට මේ කරුණු කාරණා ඔළුවට පැහැදිලි කරගන්න අවස්ථාවක් දෙනවා. ඒ නිසා ඒ ධර්ම දේශනාවක් කිරීම සඳහා ඒ දායකත්වයේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ බණ ඇහිීමක් අනිත් අයට අහන්න සැලැස්වීමත් පිනක්. පවක් කිරීමත් පවක් වෙන අය ලව්වා පව කරවා කිරීමත් එහෙමනේ. එහෙම අයත් ඉන්නවා. දැන් තන්ද කාලේ අපේ ලේ තැවරුනේ නැහැ කියලා කියනවා නායකයෝ. ඊට පස්සේ ගෝලයෝ ගෙවල් ගිනි තියනවා. එහෙම ගෝල ඒකත් වෙනවා නායකයා. ඉතින් එහෙම ඒ ධර්මයේ පිළිබඳව තියෙන වැටහීමේ දෙන අඩුකම. ඒ නිසා දැන් මේ වෙලාවේ කල්පනාවට ගන්න විශේෂයෙන්ම අපි මේ සිද්ධ කරගත්ත පින් ටික අපේ නමින් නැසීමේ පරලෝකීය ඇත්තන්ට අනුමෝදන් කරන්නට අපි මේ සූදානම් වන්නේ. කේ.එම්. ආරියරත්න මහත්මයා, මාලනී උඩුවන මහත්මිය, ලයනල් වීරරත්න මහත්මයා, යූ.ඩී. නැපෝසිඤ්ඤෝ මහත්මිය, මාකස් රොද්රිගෝ, එම්.ජී. පියරත්න කියන මේ
තමන්ගේ නෑදෑයන් ඇතුළු මේ නම් සඳහන් කළ සහ නොකළ 4 වර්ගයක නමින් මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සිද්ධ කරගත්ත පින් අනුමෝදන් කරනවා. අපේ නමින් නැසී මිය ගිය ඒ ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් දුක් ඇති ස්ථානයක සිටිනවා නම් සුවපත් භාවයටපත් වෙත්වා. සුවපත් භාවයටපත් වුණා වූ ඒ අපගේ මිය පරලෝකීය නෑදෑයෝ අපගේ මෙලොව ජීවිතය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට අපට ආශිර්වාද කරනු ලබත්වා. මිය පරලෝකීය ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා කල්පනා කරගෙන සාදු කියලා. ප්‍රදේශ භාර පළාත් භාර ස්ථාන භාර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් දෙවියෝ දෙවියන්ගේ දිවයිසුරු දියුණු කරගනිත්වා. අප යන ගමන බිමන කරන කෙන රැකී ආරක්ෂා කටයුතු ග්‍රහ දෝෂ ග්‍රහාපල ග්‍රහ විෂ ග්‍රහ විපත් ආදී දුරින් දුරු කරගන්නට ඒ වගේම රංජුල රසාංජන පුතා දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට පාඩම් කරන වෙලාව ටිකක් වැඩි කරන්නටත් වෙයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් රැකවරණයත් ලැබෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදු කියමු. සියලු දෙනා වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. සාදු සාදු සාදු. සුබින්වත්නි ජීවිතයේ යහපත් මඟ සද්ධර්මය තුලින් පෙන්වා දෙන්න ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ දැක්වූ දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවනීය කෘතවේදීත්වයේ පිරිනමා සිටිමු මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේට. ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව වෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.